සියලුම දෙනාට අයබෝවන්. අද අපි කතා කරන්න සූදානම් වන්නේ බොලිවුඩයේ දක්ෂතම නිළියක් වන රානී මුඛර්ජී නැවතත් ඇගේ ප්‍රබලතම චරිතය වන ශිවානි සිවාජි රෝයි ලෙස තිරයට පැමිණි මර්දානි 3 චිත්‍රපටය ගැනයි. 2026 ජනවාරි 30 වෙනිදා තිරගත මේ චිත්‍රපටය කලින් කොටස් දෙකට වඩා කොතරම් වෙනස්ද? මෙවර ඇය මුහුණ දෙන අභියෝගය මොකක්ද? අපි අද මේ වීඩියෝෙන් සම්පූර්ණ විස්තරය කතා කරමු. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ චිත්‍රපටය ආරම්භ වන්නේ දිල්ලි නගරයේ ජනා කියන ප්‍රදේශයේ තරුණ ගෑනු ළමයෙකු පැරගෙන යන දර්ශනයකිනි. පසුගිය මාස කිහිපය තුළ නගරයේ විවිධ තැන්වල තරුණ ගෑනු ළමයි 90කට වඩා අතුරුදහන් වී නැතත් ඔවුන් ගැන කිසිම තොරතුරක් සොයා ගැනීමට පොලිසිය අසමත් වී ඇත. දැන් මේ වගකීම බාරගන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී ශිවානි සිවාජි රෝයි. නැත්නම් අපි කවුරුත් දන්න රානි මුඛර්ජී. ඉතින් ශිවානි ඇයගේ කණ්ඩායම සමග ඉතාම සූක්ෂම පරිශ්‍රණයක් පවත්වයි. ඇයට වැටහෙන්නේ මේ සාමාන්‍ය පැහැර ගැනීමක් නොවේ. ඉතා සංවිධානාත්මක ජාලයක් බවයි. මේ දැයට හමුවන එක් වැදගත් ඉඟියක් වන්නේ පැහැරගත් සියලුම ගෑනු ළමයි දුප්පත්ව මධ්‍යපාන්තික අයවන අතර ඔවුන්ව යම්කිසි අරමුණක් සඳහා විදේශගත කිරීමට සූදානම් කරන බවයි. ඇය මීට පෙර අත්අඩංගුවටගත් අපරාධකරුවෙක්ගෙන් ප්‍රශ්න කිරීමේදී අම්මා නම් කාන්තාවගේ නම හෙළිවේ. මෙහිදී දුෂ්ට චරිතය වන මල්ලිකා ප්‍රසාද් නැත්නම් අම්මා යනු ඉතාමත් බලවත් තැනැත්තියකි. ඇය සමාජයට පෙනෙන්නට අසරණ දරුවන්ට උදව් කරන ආයතනයක් පවත්වාගෙන ගියද රහසින් අය කරන්නේ ළමා ජාවාරමක් සහ ඉන්ද්‍රියන් විකිණීමේ ජාවාරමක්ය. ඇය ඉතා කපටි වන අතර දේශපාලන බලයද ඇය සතුය. ඉතින් ශ්‍රීවානි තම ජීවිතය පවා පරදුවට තබා අම්මාගේ රහස් මධ්‍යස්ථානයට ඇතුළත් වේ. එහිදී ඇය දකින්නේ අතුරුදහන් වූ ගෑනු ළමයින් ඉතා අමානුෂික ලෙස සිරකර තබා ඇති ආකාරයයි. ශ්‍රීවානි අල්ලා ගැනීමට අම්මාගේ ගෝලයන් උත්සාහ කළද ඇය තම උපක්‍රමශීලී බව සහ ශක්තිය යොදාගෙන ඔවුන්ව පරාජයට පත් කරයි. ඉතින් අවසානයේදී නීතියට වඩා තම දෑතිම යුක්ත ඉටු කිරීම තියෙන එකෙන් ශිවානි මේ මහා ජාවාරයෙන් මහා මලු කරවන අම්මාව නීතිය හමුවට පමුණුවන්නේ නැත. ඒ වෙනුවට අපරාධකාරියට ඇය කළ වරදට ගැලපෙන දරුණු දඩුවම ලබා දෙමින් චිත්‍රපටය අවසන් වේ. ඉතින් යාළුවනේ ඔබත් ක්‍රියාදාම සහ අපරාධ විමර්ශන චිත්‍රපටය බලන්න කැමති කෙනෙක් නම් මර්දානි 3 චිත්‍රපටය අනිවාර්යෙන් නරඹිය යුතු චිත්‍රපටයකි. රානී මුඛර්ජීගේ රංගනය සහ මෙහි ඇති සමාජ පණිවිඩ ගැන ඔබේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන් අතර ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් මෙවැනි චිත්‍රපට විචාරයකින් ඉක්මනින් හමු වෙමු. මෙතෙක් ඔබට සුබ දවසක්.